සාදරයෙන් පිළිගන්න අද මගේ යාළුවෝ හැමදෙනාම ඉතින් අද 2026 අගෝස්තු 9 වෙනිදා ශිෂ්‍යත්ව විභාගේ පැවැත්වුණා. ශිෂ්‍යත්ව විභාගේ 9:00 තමයි ආරම්භ වුණේ. 12යි කාලේට තමයි ශිෂ්‍යත්ව විභාගේ අවසන් වුණේ. අද ශිෂ්‍යත්ව විභාගේ පේපරේ ඇවිත් තිබ්බ ප්‍රශ්න ටිකක් තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද ශිෂ්‍යත්ව විභාගේ පළවෙනියටම ඉංග්‍රීසි වචන දෙකක් ඇවිල්ලා තිබ්බා. ඒ ඉංග්‍රීසි වචන දෙකෙන් අහලා තිබ්බේ ડોක්ටර් කියන්න ඉංග්‍රීසි අකුරුයි. ඒකට අකුරු තමයි DOCTOR කියන එක. ඊළඟ වචන විදිහට අහලා තිබ්බේ වොච් ඔරලෝසුව. ඒකට ඉංග්‍රීසි අකුරු ටික තමයි ලියන්න තිබ්බේ අපි පුංචි හපනුන්ට. ඒ අකුරු ටික තමයි WATCH. ඒ වගේම ඉංග්‍රීසි වචන දෙක අහලා තිබ්බේ ડોක්ටර් සහ වොච් කියලා වගේම ඒ වගේම දෙමළ වචන අහනවා. දෙමළ වචනයක් විදිහට අහලා තිබ්බේ වානම් කියන එකේ තේරුම ලියන්න. වානම් කියන එකේ තේරුම තමයි අහස. ඉතින් ওই විදිහට තමයි අද ශිෂ්‍යත්ව විභාගේ පේපරේ ඉංග්‍රීසි වචන තහ දෙමළ වචන දෙක අහලා තිබ්බේ. ඉතින් මේ වගේම ඉස්සරහට තව වීඩියෝ එකෙන් ගේනවා අද පේපරේ තිබ්බ ඉතුරු ප්‍රශ්න වලට සියලුම උත්තර ටිකත් ඉක්මනින්ම අද දවස් ඇතුළත ගේනවා. ඉතින් ඔයාලගේ කවුරු හරි ශිෂ්‍යත්ව විභාගේ ලිව්වනම් ඒ ප්‍රශ්න වලට උත්තර ඕන නම් දැන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තිබ්බත් ඔයාලට ඒ වීඩියෝ එක දාපු ගමන්ම ඔයාලට notification එකක් ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් ඉක්මනින්ම අනිත් වීඩියෝ වලිමුත් හම්බෙමු. මේ වගේම ඉක්මනට මම අනිත් වීඩියෝ වලටත් වීඩියෝ ගේනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් දැනට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම ජය වේවා. හැමෝම channel එක subscribe කරලා තියාගන්න. එතකොට වීඩියෝ එක දාපුවම ඔයාලට වීඩියෝ එක ඔයාලගේ ෆෝන් එකටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්.